ආයුබෝවන්. අද 2025 ජූනි 30 වැනිදා සඳුදා සුබ සන්දාවක් වේවා. සුබ උදෑසනක් සියලු දෙනාට. අපි රැඳිලා ඉන්නේ ඓතිහාසික සීගිරි පුරාවිද්‍යා පරිශ්‍රයේ. අද දවස හරිම වැදගත් දවසක් වෙනවා ලංකා රාජ්‍යයට වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යම සංස්කෘතික අරමුදලට වගේම සීගිරිය වටේ තිබෙන පෝෂිත ග්‍රාමවරයට මේ නාමලුව කෝරළේ අද දවසේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා ආයතන නැත්නම් ක්ෂේත්‍ර 15ක විතර පිරිසක්. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, විශේෂයෙන්ම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, නගර සභාවේ නගරාධිපතිතුමා, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 15ක විතර පිරිසක් වගකීම් දරන රාජ්‍ය නිලධාරීන් සහභාගී වුණා. පෙරේදා ජූනි 28 වෙනිදා සීගිරියට කෙලින ගමේ රනිල්ගේ මාලිමා මෙහෙයුම. හිනිදුම සුනිල් සෙනවි නල්ලමලේ ජියෝපොලිටිකල් ප්ලේයර් කෙනෙක්. අපි එක දිගටම ඇහැ ගහගෙන ඉන්නේ. මොකද්ද සීන් එක? 2025 ජූනි 28 වෙනිදා පෙරේදා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය නොද්දකි මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ තවත් නිලධාරීන් 60 ආමාරක් සීගිරියේ පුරාවිද්‍යා පරිශ්‍රයට ගිහිල්ලා මොකද්ද නෙయ్యాඩගමක් නටලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ජනප්‍රිය ප්‍රසිද්ධ රූපවාහිනී channel වල සහ YouTube කාර්යයන්ගෙත් කො බලන්න. ඔව් නෑ, ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍ය වල පමණයි කැමරා අටෝගෙන ඉන්නවා. ප්‍රවෘත්ති කෑලි කෑලි දියා. මොකද්ද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව? හිනිදුම සුනිල් සෙනවිගේ සීගිරිය උරුම කළමනාකරන මාර්ගෝපදේශ සලස්ම හදලා එදා කරලා තියෙන්නේ යෝජනා අරගෙන පේන විදිහට දවසම කාලා බීලා සැප කනේ තියාගෙන ජවුසමක් නටලා මාධ්‍ය සාකච්ඡාව තියෙනවා. අතින්ද පයින්දෝයි මිලියන ගණන් අම්මගේ අප්පගේ බූදලේද කියලා අනේද කියන්නේ. ඊය දැන් කරන්න පුළුවන්නේ. අන්තිමට සැසිය අවසානයේදී පොත් දෙකකුත් හදලා පොත් දෙක හදලා print කරලා cover දාලා සියල්ල කරලා දීලා තියෙන්නේ. මාර නිලධාරි. දැන් මේ කතාවේ හැටියට මොන කතාවේද? සීගිරිය උරුම කළමනාකරන මාර්ගෝපදේශ සලස්මට අනුව සීගිරියේ සිට යාර 200ක සීමාවේ ඉන්න. ඒ පළවෙනි පියවර. ඊළඟ පියවර යාර 400ක සීමාවේ ඉන්න. දෙවන පියවර ඒ සංවේදී කලාපය ඒ තුල ජීවත් වන පවුල් 124ක් ඉවත් කරන්න හදන්නේ. නේද මහාචාර්යතුමා කියලත් හිනිදුම සුනිල් සෙනවි දකුණු පැත්තේ ඉන්න හාදයාගෙන් අහනවා. මූණු නිකන් තම්බල ගෙනල්ලා වගේ දන්නවනේ කරන්න යන්නේ මොකද්ද කියලා. සංවේදී කලාපේ සීගිරිය අවට ජීවත් වන පවුල් 124ක් එලවල දාන්න හදන්නේ. මොකෝ මේ මිහින්තලය දෙවන කොටස. සීගිරිය වට හිස් කරලා පාළු භූමිය මතු කරගන්න හදන්නේ MCC වියරු සිටියමට. ඔබට පේනවා ත්‍රිකුණාමලයේ කොළඹ යාකරන මිනිමරු මිලිටරි කොරිඩෝවේ සීගිරිය අවට භූමිය මොනතරම් වැදගත්ද කියලා. අපි මේ ගැන ඇති පදමට කතා කරලා තියෙනවා. හිනිදුම සුනිල් සෙනවිගේ හිතේ අපි බූරුව කියලා. ඔව් සහෝදරයා, අපි බූරුව තමයි, බට් බූරුවම නෙමෙයි කියලා ඔප්පු කරන්න ඕන. ලෑස්ති වෙලා. රට වටේ ගිහලා ළමයින්ට කතා කරන්නේ ඒ නිසා තමයි ළමන්ගේ ඔලු හදන්න ඕන. තොපි වැඩි හිටියෝ පාක්ෂ වහල්ලු. පස්වල් හොද හිටපල්ලා මහයි කාලගේ මහයි කියලා.
උන් වැඩේ දීලා වලකජ්ජ ගහන්න හදන්නේ. සීගිරිය සංරක්ෂණය සඳහා වූ අන්තර් ආයතනික කමිටුව කියලකුත් පත් කරලා. මෙච්චර වැඩ තියෙද්දි කිකිලි මරලා ඉන්දියාවෙන් බිත්තරගේ සංචාරකයෝ කියලා එන්නේ හොර චීනු හොර ඉන්දියන් කාරයෝ තවත් රටවල තරවුකරුවෝ. හිඟන්නු වගේ උන් ඇවිල්ලා අපේ ගොඩනැගිලි අත්පත් කරගන්නවා. සංචාරක ව්‍යාපාරයේ ටුවර් ගයිඩ් කියන අහිංසක අසරණ රස්සාව ඉඳලා රස්සාවල් කොල්ල කනවා. ආප්පත් බදිනවා. වඩෙත් බදිනවා. ඒවත් කරලා අපේ ගෙවල් වල läගලා දරු පවුල් හදලා අපේ ආදරී මව්බිම කොල්ල කන ලබ්බේ සංචාරක ව්‍යාපාරයක් තමයි තියෙන්නේ. ඒ ඇස්සේ ඊශ්‍රායල් කාර්යෝ අපේ රටට ඇවිල්ලා රටට කෙලින් හදන්නේ. ආරුගම්බේ කතා මතකනේ. මෙන්න අපේ සංචාරක ව්‍යාපාරය. දකුණ ඉවරයි. රුසියන් කාර්යොත් බහැලා ඉන්නේ. රුසියානු සංචාරකයෝ නඩත්තු කරනවා. කිසිම සංචාරක ව්‍යාපාරයක් රටේ නැහැ. ඒ මදිවට චීනු ඉන්දියන් කාර්යෝ තවත් එව්වෝ තැන් තැන් වල හෝටල් වල läගලා පරිගණක කාමර හදාගෙන මනි ලොන්ඩරින් කරනවා. මුදල් විශුද්ධීකරණය. රටම කෙල්බිමක් වෙලා තියෙන්නේ. රටක් නෑනේ. රට රාජ්‍ය ජාතිය 2022 මැයි 9 කාලකන්ණි අරගලකාරයෝ ගිනි තිව්වා. හැබැයි අපි ඒ ගින්නෙන් පිලිස්සෙන්නේ නැති මහා සංවාද වැඩබිමක් ගොඩනගලා තියෙනවා. අපි යලි රට රාජ්‍ය ජාතිය ගොඩනගමින් මේ කුමන්ත්‍රණේ පරාජය කරන්න ඕන. මේ කතාවේ සීගිරිය සංරක්ෂණය සඳහා වූ අන්තර් ආයතනික කමිටුවත් 1800 තුල අදහස් එකතු කරලා යෝජනා එකතු කරලා ওই සම්පින්ඩනය කරලා වාර්තා හදලා මෙහෙම පෙන්නනවා. සුනිල් සෙනවි හිනිදුම කාර්යය පෙන්නනවා එහෙම. සංවර්ධන කටයුතු කරනකොට එදා මෙදා තුර අතීත කාලේ දූරදර්ශී වෙලා නැහැ. දුර දැකලා නැහැ. හිනිදුම සුනිල් සෙනවි කියන්නේ අනුරාධපුර ඇතුල් නුවර මිහින්තලා පරිසරයේ කතරගම වගේ තැන්වල ඒ වායේ ප්‍රතිවිපාක පේනවා. මේ කතා කියනකොට ඔබ බලන්න අන්තර්ජාලයේ තියෙන මේ වීඩියෝ සටහන හිනිදුම සුනිල් සෙනවිගේ ඇස් යටින් කපටි කට්ට කෛරාටික පට්ට හිනාවක් එලිපනිනවා කටනුත් එලියට පයින්නවා. අර දෙපැත්තේ දෙන්න මෙහෙම ඉන්නේ. දන්නා මේ මොකද්ද කරන්න හදන විනාශය කියලා. සීගිරිය කොල්ල කන්න හදන්නේ. ඊළඟට කියනවා මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් තියෙන්නේ තමන් යටතේ. කවුද මේ කියන්නේ? බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි. හර්නීති මොකද්ද කරන්න බැරි? රටම ඉවර කරලා දාන්න පුළුවන්. මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හක්කේ තියලා සෙමාරින් හදන්නේ. ඊළඟට කියනවා මේ මාධ්‍ය සාකච්ඡාවේදී නූතන තාක්ෂණයෙන් පිරුණු තව වචන හුඟක් පාවිච්චි කරනවා. නූතන තාක්ෂණයෙන් පිරුණු නූතන සංවර්ධනයක් සහිත සීගිරියක් හදන්න ඕනලු. නොදකි කාශ්‍යප රජුරවන්ට අහුවෙන්නේ නම් එපා තොපි. ඩිජිටල් කරණය පිළිබඳ ඉඟියක් දෙනවා. ලැප්ටොප් යන්ත්‍රයක් තියාගෙන උඩ ඉඳලා කිසිම කරදරයක් නැතුව සීගිරි ගල මත සිට අන්තර්ජාලය හසුරවන්න පුළුවන්කම තියෙන්න ඕනලු. සීගිරියට යන්නේ උවටද? දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? රටම සුහුරු පන්ති කාමරයක් කරන්න හදන්නේ. සජිත් ප්‍රේමදාසගේ වියරු සිහිනේ. කෙලින් හදන්නේ අපේ දත්ත වලට. ජීව දත්ත දක්වාවන සියලු දත්ත පද්ධති එකම බැංකුවකට දාලා ඉඩම් ටිකත් ඒ බැංකුවටම දාලා කෙලින් හදන්නේ. ඉඩමට අංකයක් අංකයට බැංකුවක්. මතකනේ? MCC වියරු සිහිනේ. මිහින්තලේ හිස් කෙරුවා වලවා හැංගුණ වැවේ මහරජා ඩැනියල් ත්‍රස්ත හිමි හමුදාව පන්නලා දැම්මා. වනජීවි නිලධාරීන් ටිකත් පන්නන්න හදන්නේ. බොරු විරෝධතා එළියේ. එලවණ්ඩලු මිහින්තලේ වලව හැංගුණු වැවේ ධම්මරතන හිමි. කලින්ම බොරු රොබින් හුඩ්ලා ටිකක් දෙකක් ධම්මවල උඩු ටිකක් ගස්සවල ගංජත් ගස්සවල පාරේ විරෝධතා ව්‍යාපාරිකුත් තිබුණා. ඇත්ත නැගිටීමක් නවත්තන්න. එහෙම කුමන්ත්‍රණයක් මේ. වලව හැංගුණු වැවේ ධම්මරතන වලව හැංගුණු වැවේ මහරජා ඩැනියල් ත්‍රස්ත හිමි එක පැත්තකින් මිහින්තලේ හිස් කරනකොට හිනිඳුම සුනිල් සෙනවිට බහර දෙනවා සීගිරිය අවට යාර 200ක් යාර 400ක් තුල ජීවත් වන පවුල් 124 සමහර විට
මුල් යාර 200 තුල වෙන්නේ නැති මේ 124 ඉන්නේ පවුල්. ඉතුරු 400 තුල තවත් ඇති. මේ පවුල් ටික එලවලා ජන ශූන්‍ය ප්‍රදේශයක් කරගන්න හදන්නේ හේතුව මේ මිනිමරු මිලිටරි කොරිඩෝර ඩොමෙස්ටික් එයාපෝට් එකක් ගෘහස්ත ගුවන් යාන අංගනයක් තියෙනවා. නැවතුම් පොලක්. සැපයුම් මධ්‍යස්ථාන. කෙලින් හදන්නේ මේ සෙල්ලම කියලා හිතන්න එපා. ගාසා තීරේ මවා ගනින්න. ඊශ්‍රායලි ඉරානයේ මැද වැතිර හඬන ලෝකය ගැන මවා ගනින්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වියරු මුහුණ මතක තියාගනින්න. කෙලවෙන්නේ යන්නේ අපිට. ඩියාගෝ ගාෂියා වෙනුවට අතරමඟ තියෙන බංගලාදේශයේ ශාන්ත මාටින් දූපත වෙනුවට අපේ ආදරණීය මව්බිමට කෙලින් හදන්නේ. වටහා ගනින්න. පැහැදිලිව අපි මේ සියල්ල එක දිගටම කියනවා. දැන් හදන්නේ සීගිරියට කෙලින්න. සීගිරිය ඩිජිටල් කරණය කරන්න හදන්නේ. දැන් ඔබට හිතෙන්න ඉඩ තියෙනවා කොහෙන්ද මේ හදිසි සීගිරි සංවර්ධන සැලැස්ම සීගිරිය උරුම කල්පනාකරන මාර්ගෝපදේශ සැලැස්ම කඩාපාත් වුණේ කියලා මෙච්චර බඩ තියෙද්දි MCC මෙන්න තියෙනවා පාටලි චම්පික රණවක මහා හෙළය නොදකි 2019 ජූනි 12 වෙනිදා අත්සන් කරන අතිවිශේෂ ගැසට් පත්‍රය අපි එක දිගටම පෙන්නනවා. අංක 21 27 ඇලගිරක් 15. එතකොට පාටලි චම්පික රණවක මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ආචාර්ය ජගත් මුණසිංහ අධ්‍යක්ෂ ජනරාල් මේ ඔක්කොම කාලකන්ණි මේ වැඩි පිටිපස්සේ ඉන්න මේ තියෙන MCC අතිවිශේෂ ගැසට් පත්‍රය 2023 අහවල් අරගලය නෙවෙයි ජංගි අරගලය නියෝජනය කරන පළමු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජාතික භෞතික සැලැස්ම හැටියට මේ සැලැස්ම දැන් ආයතනගත කරලා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මේ මොහොතේ ක්‍රියාත්මකයි. මේ කතා යට තියෙන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කතාව. සීගිරිට ගිහිල්ලා කන පැලෙන කාලා බීලා කතා කරන්නේ එව්ව ගැන. මුන් දන්න ලම්බක් නෑ මුන්ට තියෙන්නේ කියපු දේ කරන්න. හිනිදුම සුනිල් සෙනවි කියන්නේ පට්ට රූකඩයක්. නූල අදිනකොට නටනවා. මේ කතාවේ ඊටාම වැදගත් විදිහට 161 සංරක්ෂණ ප්‍රදේශ සංවේදී සුවිශේෂී හා අනන්‍ය භූමි ලක්ෂණ සංරක්ෂණය කිරීම සලකුණු කරලා තියෙනවා. 161 මේ තියෙන 161 සීගිරිය පිළිබඳ කතාව කියවෙන්නේ තවද දිවයිනේ තිබෙන ආර්ථික වටිනාකමකින් යුත් බොහෝ අනන්‍ය හා ආකර්ශනීය ස්ථාන මෙරට සංස්කෘතියේ හා සම්ප්‍රදායන්හි සලකුණු ලෙස ක්‍රියා කරනු ලබයි කියන කොටසේ. දැන් මේ පැහැදිලි කතාවක් ඔබට කියන්නේ. මේ තමයි මහා සැලැස්ම. මේ මහා සැලැස්මේ සිටියම තමයි මේ තියෙන අපි එක දිගටම පෙන්නනවා. ඔබ හිතන්න ත්‍රිකුණාමලයේ සිට කොළඹට මේ මිනිමරු කොරිඩෝර හදන්න නිශ්චිතවම අනුරාධපුරයට කෙලින්න ඕන. සීගිරියට වැඩේ දෙන්න ඕන. සීගිරිය කොටු කරලා වටේ භූමිය අල්ල ගන්න ඕන. දවසක සීගිරිය අවට ඉන්නේ ඇමරිකානු සොල්දාදුවන් විය හැකි. සීගිරිය ඇමරිකානු මිලිටරි මරමස්ථානයක් විය හැකි. එතකොට මේ කාලකන්ණි ඔක්කොම වලකජ්ජ ගහලා අපිත් වලකජ්ජ ගහලා අනාගත පරම්පරාවන්ට තොපේ දරුවන්ගේ දරුවන්ට තමයි මේ මහා විනාශයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මතක තියාගන්න මේ ඊටාම බරපතල කතාවක්. ඊළඟට 162 යටතේ සඳහන් වෙනවා මානව ජනාවාස සඳහා යෝග්‍ය ප්‍රදේශ තෝරන්න. දැන් මේ කරන්න හදන්නේ ඒක තමයි. සීගිරියවට පවුල් ටික යවලා කල්පනා කරනවා. කොහෙද පදිංචි කරවන්නේ කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ මානව ජනාවාස සඳහා යෝග්‍ය ප්‍රදේශ තෝරන මුන් නෙවෙයි මුන්ගේ මහපරයෝ පරට්ටියෝ. අපිව තැන් තැන්වල ගාල් කරනවා ආදිවාසීන් වගේ. ඇමරිකාවේ අතීතයේ විශ්වන්ට වෙච්ච දේ. ඊළඟට ඕස්ට්‍රේලියාවේ අතීතයේ ජීවත් වූවන්ට අතීත වාසීන්ට සිදු වූ දේ තමයි අපට වෙන්නේ යන්නේ. මේ මිනිමරු මිලිටරි සිතියමේ උන්ට අවශ්‍ය තැන් ටික අරගෙන අපිව තැන් තැන්වල ගාල් කරනවා. පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ සියල්ල තියෙනවා 162 යටතේ මානව ජනාවාස සඳහා යෝග්‍ය ප්‍රදේශ තෝරන්නේ කොහොමද කියලා. ඒතර මේ කරන්නේ ඒක තමයි. පැහැදිලිවම. ඊළඟට මතක තියාගන්න මේ කතන්දරේ තවත් කතාවකට සම්බන්ධයි. ඩයනා ගමගේ මතකනේ තොපිට. ජූලි චංගේ අහිංසක අසරණ බලු කුක්කි. ජූලි චංට විරුද්ධව රනිල්ගේ හයිය අරගෙන පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. 2022 සැප්තැම්බර් 17 කතා කරලා
ජූලි චං ඇමරිකානු තානාපතිවරයට ඉංග්‍රීසි භාෂාවෙන් අනම්මනම් කිව්වා. දවස් 2යි ගියේ මෙන්න යකෝ ජූලි චං ඇමරිකානු තානාපතිවරිය ගියා ඩයනා ගමගේගේ ගෙදර. ඩයනා ගමගේගේ ආදරණීය සැමියා හදපු ලොකු ඡායාරූපයක් ජූලි චංගේ මෙහෙම දෙන ඡායාරූපයක් තියෙන අන්තර්ජාලේ. තුන් දෙනාම එකට හිටගෙන. ජූලි චං ඩයනා ගමගේගේ ආදරණීය සැමියා නොදකි. ඊට පස්සේ ජූලි චං කරපු වැඩේ හෙමීට දුන්න ගේම. ඩයනා ගමගේ ආගියතක් නෑ දැන් ඉවරයි. ගංජව වලත් ඉවරයි. රටට කෙලින සියලු සැලසුම් ඉවරයි. මේ රටට කෙලින සැලසුම් මැද්දේ සීගිරියට කෙලින සැලසුමක් තිබුණා රනිල් යටතේ ගෝට රනිල් යටතේ ඩයනා ගමගේ අත. ඒ සැලසුම ගැන අපි කතා කරලා තියෙනවා 2022 සැප්තැම්බර් 17 බලාපියව. Chapaon Geopolitics Diana's Cannabis Night Life සීගිරියේ ගංජා ගහන රාත්‍රී සංස්කෘතියක් හදන්න පටන් ගත්තේ. මේ හිනිදුම සුනිල් සෙනවි දැන් කරන වැඩේ වෙන විදිහකට කරන්න තමයි ඩයනා ගමගේ දැම්මේ එදා වෙන විදිහකට. ජූලි චං අන්තිමට පාරා බලල්ලක් වෙලා ඇයට කෙලව ගන්න සිද්ධ වුණා. කෙලෝගෙනම ඉවර වුණා. 2022 සැප්තැම්බර් 17 අපි කරලා තියෙන බලාපියව මේ වැඩසටහනේ පාද සටහනටත් දාන්න. තොපි කම්මැලි නිසා එව්ව හොයලා අධ්‍යයනය කරන්න. ඊළඟට චාපා බණ්ඩාර වන මට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙනවා. ඔබට බලන්න පුළුවන් චාපාවන් මීඩියා ඇන්ඩ් HR. ජෙට්වින් හෝටල් ව්‍යාපාරයේ සමග වැඩ ආරම්භ කරපු මම වැඩ ඉවර කරන්නේ සිනමන් හොටෙල්ස් ජාලේ සමග. අන්තිමට ජෝන් කීල් සමාගමේ සුලමුල සමග සම්බන්ධ නිසා සිනමන් හොටෙල්ස් සියලු සංචාරක ව්‍යාපාර පිළිබඳ කතන්දර ඉවර කරලා එතනින් වැඩ නවත්තලා මේ මහා සංවාදය තවදුරටත් ගොඩනගනවා. ජෝන් කීල් සුරතල් කරන්නයි සිනමන් හොටෙල්ස් එක වැඩ කරන්නයි බැහැම ක්‍රමයක් නැහැ. එතකොට මේ සියල්ල මැද තමයි අපි අපේ සංවාදය ගොඩනගන්නේ. සියල්ල හෙළිදරව් වෙන්නේ 2022 මැයිනාවේ රටගිනි තියෙන ජංගි අරගලේ. මේ ගැන අපි එක දිගටම කතා කරනවා. මේ මැද්දේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් වලට වරින් වර සම්බන්ධ වෙන්න මට ලැබුණා. එහි ප්‍රධානියා විදිහට වැඩ කරපු රෙන්ටන් ඩි අල්විස්. ඔහු මෑතකදී සදහටම අපෙන් සමුගත්තා. රෙන්ටන් සමග අපේ මහා සංවාදයක් තිබුණා. රැන්ඩම් තෝට්ස් කියන පොත ලියුනේ ඔහුගේ අතින්. එය නිදහස් ප්‍රකාශනයක් විදිහට තමයි ජනගත කෙරුණේ. රෙන්ටන් මේ පොතේ ආදායම නිදහස් පුවත්පතට හැරෙව්වා. නමුත් ඒ ක්‍රියාකාරකම් මෙහෙම නැවතිලා පොත ජනගත වෙන්න එක මාකට් වෙන්න වැඩෙත් එහෙම නැවතිලා වැඩේ ඉතිහාසයට එකතු වුණා. හැබැයි රෙන්ටන් සුන්දර මිනිහෙක්. එකම ප්‍රශ්නේ උට තිබුණා ගෝලීය වැරදි දේශපාලනය. ඒ ගැටුම් මැද්දේ අපි ඔහු ජීවත්ව සිටීදී සමුගන්නවා. මේ කතාව මැද්දේ මුණ ගැහෙන තවත් එක චරිතයක් තමයි දිලිප් මුදාදෙනිය. දිලිප් මුදාදෙනියන් අපි වරින් වර කතා කරලා තියෙනවා. සිනමන් හොටෙල්ස් සමග යම් වැඩ කොටසක් කරන්න ඉඩ ලැබුණේ සමාජයේ බලගන්වන වැඩ කොටසක් කරන්න ඉඩ ලැබුණේ දිලිප් මුදාදෙනිය නිසා. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් ඔහු ඊළඟට ඉවත් වෙලා යන්නේ සිනමන් හොටෙල්ස්. දන්නා තරමට ඔහු පිරිස් පාලනය පිළිබඳ අධ්‍යක්ෂ ධූරයේ දැරුවේ. දන්නේ ඒ වෙනස් වෙලා තියෙන්න පුළුවන් දැන්. අලුත්ම තත්ත්වය තමයි ගමේ රනිල් බලයට ඇවිල්ලා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා හෙවත් ගමේ රනිල් බලයට ඇවිල්ලා 2025 මාර්තු 19 වෙනිදා මේ අවුරුද්දේ මාර්තු ඒ කියන්නේ මාර්තු අප්‍රේල් මැයි ජුනි මාස 3කට එහා පැත්තේ දවසක 2025 මාර්තු 19 වෙනිදා ටුවරිසම් ඇඩ්වයිසරි කමිටි කියලා කමිටි එකක් හදලා සංචාරක කර්මාන්තය පිළිබඳ උපදෙස් දෙන්න ජනාධිපතිවරයාට කමිටුවක් හදලා මේ කමිටුවේ සභාපතිවරයා බවට පත් කරලා තිනවා දිලිප් මුදාදෙනිය. අපි දන්න කියන මිත්‍රයෙක් නිසා කමක් නැහැ. හැබැයි පට්ට ගේම් එකක්. දිලිප් මුදාදෙනිය කියන්නේ පට්ට ව්‍යාපාරිකයෙක්. හොඳ වෘත්තිකයෙක්, දක්ෂයෙක්, ජනකාන්ත දසුණක් ඔහු. හැබැයි පට්ට ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ඔළුවේ තියෙන්නේ විකිනිල්ලම තමයි. අපි අතර විවිධ සංවාදත් ගොඩනැගිලා තියෙනවා. ඔහු සමහර වෙලාවට කල්පනා කරනවා ඇති අපේ වැඩබිම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එහෙම ඉතිහාසයක් තියෙනවා. අපි ඕන වේදිකාවකට නගිනවා. නොනවතින සංවාද වැඩබිමක්. දිලිප් මුදාදෙනියව මේ තනතුරට පත් කරපු ගමන් මම දැනගත්තා නිශ්චිතවම යන්නේ කොයි පැත්තටද ගොනා මොන පොල් පැලේද කන්නේ කියලා. දිලිප් මුදාදෙනිය කියන්නේ කෙලින්ම ජෝන් කීල්ස්. කොළඹ ඩොක්යාඩ්. මේ සියල්ල මැද්දේ තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. කොළඹ වරාය පිළිබඳ මහා කතාව. ඒතර මේ කතාව යට තිබෙන තවත් එක කතාවක් තමයි දිලිප් මුදාදෙනිය සංචාරක ව්‍යාපාරයේ මෙහෙවන්න හදන්නේ කොයි පැත්තටද? ගමේ රනිල්ගේ කරපිටින් ජෝන් කීල්ස් ඔඩොක්කුවේ සිට. ඇයි
දිලිප් මුදාදිනියව මතක් කරන්නේ මේ මොහොතේ සීගිරියේ වෙනම සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ඔහුගේ අතේ තියෙනවා. සීගිරියට කෙලලා කොහොමද මහා සංචාරක ගමනාන්තයක් හදන්නේ කියලා. ඒ වැඩසටහන මට පෙන්නුවාම PowerPoint presentation එකක් මම මගේ අදහස් ඉදිරිපත් කරලා වෙනත් සංවාදයක් පිළිබඳ මාන මතු කෙරුවා. මම කිව්වා මේ වැඩේ කරන්න හොඳ නෑ කියලා. එතකොට ඒ කතාව හැම යට ගිහිල්ලා මගේ ඇරලා ගියා. දැන් මේ දිලිප් මුදාදිනීගේ අතේ තියෙන සංචාරක කර්මාන්තයට අදාළ ඊනියා සංචාරක ව්‍යාපාර කර්මාන්තයට අදාළ ඔවුන් කල්පනා කරන සීගිරි විකුණන්න පුළුවන් ගමනාන්තය සහ හිනිදුම සුනිල් සෙනවි අත තිබෙන මේ කුමන්ත්‍රණ කතාවේ අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේක නත් අපි එහා ගහගෙන බලාගෙන ඉන්නවා. ඊළඟට හිනිදුම සුනිල් සෙනවියන් තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. එක කතාවක් මේ මොහොතට අදාළයි. Chapa on Geopolitics MCC USA ජූලි චං and කැන්ඩි මෙහෙයුම. දළදා මාලිගාව සමීපයේ ඒ පරිසරයේ කෞතුකාගාරයක් හදලා මේ කෞතුකාගාරයට සොච්චමක් වීසි කරලා ඉඳුල් ටිකක් වීසි කරලා ඇමරිකානුවෝ එය ඇමරිකානු සන්නාමයේ යටතේ කෞතුකාගාරයක් බවට පත් කරනවා. තිබිච්ච කෞතුකාගාරය එහෙ මෙහෙ කරලා ඇමරිකානු සන්නාමයේ ගහනවා. දැන් අනාගත પરම්පරාවන් දකින්නේ අපේ හදවත බඳු මහනුවර දළදා මාලිගාවේ කෞතුකාගාරය ඇමරිකන් කාර්යය තමයි හදලා දීලා තියෙන්නේ. ගෝට රනිල් මැද්ද ඉදිකිරීම කරලා අවසානයේ හිනිදුම සුනිල් සෙනවි තමයි ගිහිල්ලා ජූලි චං එක්ක පීතපටි කපලා විවෘත කරන්නේ. ජූලි චං ඉස්සරහා හිනිදුම සුනිල් සෙනවි හුරතල් චූචං පූස් පැටියෙක් වගේ. වල්ගී කකුල් දෙක අස්සේ ගහගෙන මෙහෙම යනවා. එතකොට මේ ඉතිහාස කතාවත් දැන් මෙතනට අදාළයි. මේ සියල්ල මැද්දේ මේ හාදය ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වරින් වර අපි කතා කරලා තියෙනවා. ඔහු යම් නිර්මාණ හොරකමකට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය තුල තොරතුරු තිබෙනවා. එහි එක්තරා අධිකරණ ක්‍රියාදාමයක් අධිකරණ තීන්දුවකට අදාළ කතාවක් තියෙනවා. ඒ ගැනත් අපි දවසක් කතා කරමු. දැන් අපි මාතෘකාව වෙන පැත්තකට යන නිසා එහෙම කුප්‍රකට තත්වයක් තුල තමයි අපි මේ සංවාදය ගොඩනගන්නේ. දැන් ඔබට යලි මතක් කරනවා මේ රටේ ඉතිහාසය මාකට් කරලා ඉතිහාසය ප්‍රවර්ධනය කරලා කොහොමද අපේ රටට කෙලින් හදන්නේ MCC සිතියම සමාජගත කරන්න හදන්නේ කොහොමද කියලා අපි එක දිගටම කතා කරමින් ඉන්නවා. මේ ගැන නොනවතින සංවාදයක අපි ඉන්නේ. මේ තියෙන්නේ CM මද්දුම බණ්ඩාර කියන හාදයා ඉතිහාසය හොඳටම මාකට් කරලා හොඳටම කිරුවේ මෑන් තමයි මද්දුම බණ්ඩාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ තරවුකරුවෙක්. අන්තිමට MCC සිතියමෙන් තමයි කතාව ඉවර කරන්නේ. ඉතිහාසය මාකට් කරලා MCC සිතියමට පාර හදනවා. මේ තමයි කතාව. මේ පොත වෛවර්ණ පොතක්. මේ පොත මුද්‍රණය කරලා තියෙන්නේ ජනාධිපති අරමුදලේ. හිතා ගන්න අමාරු කතාවක්. මේ ගැන අපි එක දිගටම කතා කරුවා. මෙන්න තියෙනවා මේ අපට කෙලින්න හදන විදිය. අපි පොල් පැලයක් හදලා පොල් ගහක් හදලා පොල් පැහුනහම කඩලා මේ පොල් එලි තලලා කොහු අරගෙන කොහු කඹයක් හදලා කොහු කඹේ අපේ බෙල්ල දාගන්න විදිය. හැමදාම කියනවා. මෙන්න තියෙනවා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජනාධිපති අරමුදල. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට්ස් ෆන්ඩ්. ඊට පස්සේ යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමයි මම ඔක්කොම විකුණන්නේ. මේ තියෙන්නේ 2020 ගෝඨා යටතේ සිද්ධ වෙච්ච කෙලියක්. ගෝඨා බබා ගෝඨා මුකුත් දන්නේ නැහැ. මේ කියන CM මද්දුම් බණ්ඩාර 2021 සැප්තැම්බර් මාසේ වෙනකොට පොදු දියබස්නා කළමනාකරණ ප්‍රවේශයක් සඳහා උපාය මාර්ග යාන්ත්‍රණයක් කියලා ජල කොල්ලේට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීලා ගෝඨා පාලනය විශේෂ කමිටුවක් පත් කරනවා. ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියක් සඳහා කමිටුවක්. මේ කමිටුවේ සභාපතිවරයා CM මද්දුම් බණ්ඩාර. එක පැත්තකින් ජල කොල්ලේ කියනකොටම යලි ගම්මැද්ද ඉන්ටර්නැෂනල් කැපිටල් මහරජා. 2023 ජූලි 10 කැබිනට් තීරණයක් අරගෙන යාවත් කාලීන කරන ලද ජාතික භෞතික සලස්මට කැබිනට් අනුමැතිය ලබා දෙනවා. අපි ගැන කතා කරුවානේ. එතකොට 21 27 ඇලයිරක් 5 2019 ජූනි 12 අතිවිශේෂ ගැසට් පත්‍රය පාටලි චම්පික රණවකේ කතන්දරය. අපි ගැන එක දිගටම කතා කරනවා. යලි අංකය ඔබට කියන්නම්. පොඩ්ඩක් එහෙම වුණොත් නරක නිසා පොඩ්ඩක්වත් වරදින්න බැරි නිසා. එහි අංකය 2019 ජූනි මාස 12 වෙනිදා අංක 21 27 ඇලයිරක් අංක 15 නෙවෙයි
ඇලගිරක් 15. පොඩ්ඩක්වත් වරද්ද ගන්න බෑ. කිසියම් වරදක් වුණොත් ඒ මහා වරදක් බවට පත් වෙනවා. අංක 15. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා හැටියට තමයි ඒ වැඩේ ගහන්නේ. ඒ ගහන වැඩේට 2020 දී CM මද්දුව බණ්ඩාර MCC සිතියම සම්බන්ධ කරන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතිහාසයේ විකුණලා. ඊළඟට ගම්මැද්ද ඩෝ ටු ඩෝ වාර්තාවේ 2020 එඩිෂන් 5 පිටුව 192 රෙෆරන්සස් වල තියෙනවා CM මද්දුව බණ්ඩාරගේ පර්යේෂණ වාර්තා, ලබ්ධ පර්යේෂණ වාර්තා. එතකොට මේ එකම කතාවක්. මේ සියල්ල මැද තමයි රටට කෙලින් හදන්නේ කැපිටල් මහරජා අලිරාජා සුභාස්කරන් අරුන් සිද්ධාර්ථන් හැමතැනම නටනකොට අර්චුනා රාමනාථන් හැමතැනම බඩපිනුම් ගහනකොට කවුරුවත් දන්නේ නැහැ හරියටම සියත මහ බැංකුව කඩපු මහ බැංකුව හොරුන්ට සම්බන්ධ ඇයින්ගේ කියලා. ඒ ගැන අපි එක දිගටම කතා කරමින් ඉන්නේ. මේ සියල්ල මැද්දේ දෙමළ ඩයස්පෝරාවේ අඬු තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න පුළුවන් කියලා කට්ටිය හිතාගෙන හිටියේ. එහෙම හිතාගෙන තොපි ඡන්දෙත් දුන්න. අවසානයේ සියත තොපේ ඔළුව කනවා. ටෙලිවැකි එළියලා. ඔන්න කතන්දර. අර්ජුන් මහේන්ද්‍රන්. මේ තමයි ජනමාධ්‍ය කතාව. මේ සියල්ල මැද්දේ අපි කියව ගන්න ඕන සීගිරියට වෙන්න යන මහ විනාශය. අපිට දෙනවද නැහැ. මේ පණිවිඩය සීගිරිය මහ ජනතාවට. තොපි ඔක්කොම එකතු වෙලා සීගිරිය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් හදපියව. හිනිදුම සුනිල් සෙනවිලා එනව යනවා මෙරුව වගේ. එළියපත් වෙනකොට මෙරුව කඩාගෙන බිඳගෙන පවුල් පිටින් ඇවිල්ලා අන්තිමට පිච්චිලා මැරිලා යනවා. මේ කාලකන් යන්නේ වගේ. රටට ආදරය කරන නායකයෝ හැදෙන දවසක් එන්න තුරු. අපි ළමයින්ගේ ඔලු හදලා ළමයි බලගන්වල දවසක මහ සමාජයේ බල ගන්නවන්න උත්සාහ කරමු. එතෙක් තොපි සීගිරියේ තොපිට කියන්නේ පක්ෂ වහල් භාවයේ මිදිලා එක එකාගේ පස්සපැත්වල හොදන්නේ නැතුව එක මහා ජන පවුරක් වෙලා සීගිරිය රැකපල්ලා සීගිරියට කෙලින් හදන්නේ. MCC ජාතික භෞතික සලස්ම දිගේ මතකනේ. වොෂින්ටන් කොල්වා ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරවුකරුවා අත තිබෙන පාත්ෆයින්ඩර් රෝඩ් මැප් එක මිලින්ද මොරගොඩගේ රෝඩ් මැප් එක රට දක්වන්න හදන්නේ ටවුමේ රනිල් වෙනුවට ගමේ රනිල්. අපිට දෙනවද? අපි එකිනෙකාට සපත කරගන්න ඕන. ගම බල ගන්න ඕන. ළමයින් ගොළු හදන්න ඕන. ඒ සඳහා දැනුම නිදහස් දැනුමේ ප්‍රදීපාගාරය